ආයිබෝවන් ක්‍රිකට් ලෝලිය යාළුවනේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කොදෙව් දේශයේ සංචාරයක නිරත වෙනවා. එක් දින තරඟාවලිය ඉතා සාර්ථක අවසන් කරපු අපේ කොල්ලෝ දැන් සූදානම් වෙන්නේ T20 තරඟාවලියට මුහුණ දෙන්න. පළමු T20 තරඟය ජූනි 12 ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6ට ආරම්භ වීම නියමිතයි. එක් දින තරඟාවලියට වඩා වෙනස් සංචිතයක් සමගින් මේ තරඟාවලියට අපේ කණ්ඩායම පිවිසෙනවා. එක් දින සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් වෙනුවට අලුත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම T20 සංචිතයට ඇතුළු වීමට අවස්ථාව ලැබී තිනවා. ප්‍රධානම වෙනස වන්නේ ආරම්භක පිටිකරණයේ සිදුවන වෙනසයි. ආරම්භක පිටිකරුවන් ලෙස පැතුම් නිස්සංග සහ නාවක ක්‍රීඩක කමිල් මිෂාර එක්වනු ඇති. පළමු තරඟය සඳහා බොහෝ දුරට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති අවසාන 11 දෙනා. පැතුම් නිස්සංග කමිල් මිෂාර, නායක කුසල් මෙන්ඩිස්, උපනායක කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක, හිටපු නායක දසුන් ශානක, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, එෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර. දඟපන්දු තනතිරුවක් නම් දුනිත් තෙල්ලාලගේ හෝ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු ඇතුළත් විය හැකියි. එක් දින තරඟාවලියේ ලැබූ ජයග්‍රහණය මෙම T20 තරඟාවලියටත් රැගෙන එන්න අපේ කොල්ලන්ට හයියක් වෙන්න. ඔබත් ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. තවත් ක්‍රිකට් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සමග එකතු වෙන්න.